හෙලෝ හෙලෝ ළමයි අපේ channel එකට ඔයාලා ආපහු ආදරෙන් පිළිගන්නවා. අපි මේ කාලයකට කලින් කරපු වැඩක් නවත්තලානේ තිබ්බේ. දැන් ඔන්න අපි ආපහු ඒක පටන් ගත්තා අලුත් විදියට අලුත් channel එකකින්. ඉතින් අපේ channel එක subscribe කරන්න. වැඩි විස්තර වල නැහැ අපි කතාවට යන්න අද. අද කතාව එවලා තියෙන්නේ අලවත්තු ගොඩ. අලවත්තු ගොඩ මල්ලි කෙනෙක්. ඒ මල්ලි දාපු message එක මම ඒ විදිහටම කියවන්නම්. මට වයස අවුරුදු 24යි. මම සහ මගේ girlfriend අපි දෙන්න යාළු වෙලා දැන් අවුරුදු 4යි. අවුරුදු 20 යාළු දෙන්නේ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වයස 22යි. හරි. අපි දෙන්නම එකම ගමේ. අපි ඒ දවස්වල නිතර හම්බ වෙනවා. අපි යාළුලා අවුරුදු 3ක් විතර ගියාට පස්සේ මම කොළඹ ආවා ජොබ් එකකට. ඒ දවස්වල අපේ අතර නිතරම රණ්ඩු. ඕකේ. මොනවටද ඔය රණ්ඩු වෙන්නේ කියලා දැම්මම තමයි අපිට අදහසක් ගන්න පුළුවන් නේද? හරි කමන්න අපි කතාව කියගෙන යන්නකෝ. අපි හැමතිස්සෙම රණ්ඩු වෙනවා ඉවරයක්ම නැති තැන මට ජොබ් එක කරන්නත් නිදහසක් නැති නිසා කොහොම හරි අපේ සම්බන්ධය ඒ දවස්වල නතර වුණා. ඒ කියන්නේ අවුරුදු 4යි නවදන සම්බන්ධය අවුරුදු 3යි. මාස 3ක් විතර අපේ සම්බන්ධය නවත්තලා කියන්නේ ආයෙ පටන් අරගෙන. ඕකේ හරියට කියවයියා. මාස 3කින් විතර ආපහු අපි දෙන්න කතා කරලා සම්බන්ධය පටන් ගත්තා. ප්‍රශ්නේ මේකයි. එයයි මමයි සම්බන්ධය නතර කරලා හිටපු මාස 3 මට මෙහි ගර්ල් කෙනෙක් හම්බුණා. ඕකේ. ඒ ගර්ල්ට ඇත්තටම දැක ගමන් මං කැමති වුණා. හරිම ලස්සනයි. එයා අපේ ඔෆිස් එකේම වෙන ඩිපාර්ට්මන්ට් එකක වැඩ කරේ. මම එයාට මගේ කැමැත්ත ප්‍රකාශ කරා. ඔදෙනක සම්බන්ධ නතර වෙලා මාස 3යි කිව්වනේ. මාස 3ෙන් කොහොමද ඔයා වෙන ගෑනු ළමෙක් දැකලා ඒ ළමයට කැමති කියන්නේ? මාස 3ෙන් එහෙම කරන්න පුළුවන්ද? ඔයාට අවුරුදු 3ක් එෆේ එකක් තිබ්බනේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ගමේ. හරි කමන්නේ අපි කියවයියා. එයාගෙන් මං ඇහුව ගමන්ම එයා මාව රිජෙක්ට් කරා. මම මාස 2ක් විතරම එයාගේ පස්සෙන් ගියා. එයාට නිතර මගේ කැමැත්ත ප්‍රකාශ කරා. මම එයාට ආදරෙයි කියලාත් කිව්වා. මම එයාට ගිෆ්ට් අරන් දුන්නා. මම එයාව ඉම්ප්‍රෙස් කරන්න try කරා. හැබැයි ඒ හැමතැනකදම එයා මාව රිජෙක්ට් කරා විතරයි. එයා මට කැමැත්තක් දැක්කුවේ නැහැ. ඉතින් දැන් ඊට පස්සේ මායි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආපහු යාළු වුණා. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ ගර්ල් ගැන දන්නේ නැහැ. ඔව් ඉතින් ඔයාලට කියන්න බෑනේ කටක් කරලා එක. මමයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔය දැන් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. අපි අපහු සම්බන්ධය පටන් අරගත්තට පස්සේ රණ්ඩුත් පොඩ්ඩක් අඩුයි. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒ දවස්වල රණ්ඩු උනේ එයාව බලන්න එන්නේ නැහැ. එයාට කතා කරන්නේ නැහැ. එයාට වෙලාව දෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් එයා ඒවා තේරුම් අරගෙන මගෙත් එක්ක රණ්ඩු නොවි ඉන්නවා කියලා මට තේරෙනවා. ඒ වුණාට මට ගර්ල්ෆ්‍රෙන්ඩ්ව එපා වෙලා වගේ ඉන්නේ. මම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හිටියට මට අර ගර්ල්ව නිතර හම්බ වෙන නිසා මට එයාව අමතක කරන්න අමාරුයි. එයා මාව රිජෙක්ට් කරා වුණත් මං හිතනවා මං ආය අහනවා නම් එයා කැමති වෙයි කියලා. ඒක නිසා මං තාමත් එයාගෙන් කැමැත්ත කැමැත්ත අහනවා. දැන් ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් එක අපව සම්බන්ධ කරගෙන ඉන්නවා. කොහොමද ඒකට තව ගර්ල් කෙනෙක්ගෙන් කැමැත්ත අහන්නේ? මං තාමත් එයාට try කරනවා. ඔෆිස් එකේ කවුරුත් දන්නේ නැහැ මගේ ගමේ ගෑනු ළමයා ගැන. මට මගේ ගමේ ගෑනු ළමයාත් එක්ක සම්බන්ධ නවත්තන්නත් ඕනි. හැබැයි මට හිතා ගන්න බෑ එහෙම කරන්නේ කොහොමද කියලා. අපි නැවතුවට පස්සේ වුණත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මන් නැතුව ඉන්න බෑ කියලා නිතර අඬ කෝල් කරා මැසේජ් කරා. ඒව නිසා තමයි අපි සම්බන්ධය අපහු පටන් ගත්තේ. මට හිතනවා ඔෆිස් එකේ ගර්ල්ට මන් තව ටිකක් කල් දුන්නොත් එයා මට කැමැත්ත දෙයි කියලා. ඒක නිසා මන් තාමත් එයාට මං කැමතියි කියලා පෙන්වන්න try කරනවා. එයාගේ කැමැත්ත ගන්න try කරනවා. මම මොකක්ද කරන්න ඕනේ? ඔයා ඉස්සරෝම කරන්න ඕනේ ඔයාගේ ගමේ ගෑනු ළමයාත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න. මොකද ඒ ළමයාට ඔයාට වඩා හොඳ කොල්ලෙක් හොයාගන්න පුළුවන්. ඔයාට වඩා ගොඩාක් හොඳ, ගොඩාක් අවංක, ගොඩාක් ලෝයල් කොල්ලෙක් හොයාගන්න පුළුවන් ඒ ගෑනු ළමයාට. ඒ ගෑනු ළමයා ඇත්තටම ලෝයල් කොල්ලෙක් ඩිසර්ව්. ඒක නිසා first of all මල්ලි ඔයා ඔයාගේ ගමේ ගෑනු ළමයාත් එක්ක සම්බන්ධය නවත්තන්න තවත් එයාගේ කාලේ කන්නේ නැතුව. ඊට පස්සේ ඔයාගේ දැන් ඔය ඔෆිස් එකේ ගෑනු ළමයාට ඔයා කැමැත්ත ප්‍රකාශ කරලා එයාව රිජෙක්ට් කරනවානේ. එනයක් වෙන්න එපා. හරිද? කොහොමත් ඔයා ඔයාගේ ගමේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ආදරේ නැහැ. ආදරේ නම් ඔයාට තව කෙල්ලෙක් ගැන එහෙම සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඔයාට දැන් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ වැරදි පේන්නේ. ඔයා කොළඹ ගිය ගමන් ඔයාලනක සම්බන්ධේ නතර වෙන්න හේතුව ඒව ඔක්කොට මං හිතන්නේ ඔයාගේ තියෙන මොකක්ද අපි කියන්නේ? දෙහිත. හිත දෙකක් තියෙන හින්දා තමයි එහෙම වුනේ. ඉතින් ඔයා ඉස්සරවම කරන්න ඕනි. ඔයාගේ ගමේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ කාලේ තවත් කන්නේ නැතුව ඒ ළමයාගේ එත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න. ඊට පස්සේ ඔයා ඔය ඔෆිස් එකේ ඉන්න ගෑනු ළමයාටත්
ඇණයක් වෙන්නේ නැතුව එයාගෙන් එයාට කරදර කරන එක. මං හිතනවා ඔයා ලිමිට් එකක් ඇතුව එයාගෙන් අහන වැත්තේ එයාට ඇණයක් වෙන්නේ නැතුව ඇති කියලා. එහෙම වෙනවනම් ප්ලීස් කරුණාකරලා මේක නවත්තන්න. ඔයා ටික කාලයක් ඔයාට ගන්න. ඔයාගේ හිත හදා ගන්න, ඔයාට කල් ගන්න ඔයා. ඔයා ඉස්සරෝම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක අවුරුදු 4ක් ගෙවපු ඒ කාලේ එයාව අමතක කරන්න හිත හදාගෙන කාලයක් අරගෙන ඊට පස්සේ තමයි ඔයා තව කෙල්ලකින් යාළු වෙන්න අහන්න ඕනේ. අද නවත්තලා ඊළඟ මාස තව කෙල්ලෙක් පස්සේ එන එක නෙවෙයි ඔයා කරන්න ඕනේ. තේරුණාද? එතකොට ඉස්සරෝම කරන්න ඕනේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙත් එක්ක සම්බන්ධ නවත්තන එක. මම හිතනවා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඇත්ත කියනවා නම් හොඳයි කියලා. ඔයාට වෙන ගෑල්ලමෙක් ගැන මෙහෙම හිතක් ඇවිත් තියෙනවා සහ ඔයා තව දුරටත් එයාට ආදරය කරන්නේ නැහැ කියලා එයාට අවංකව කිව්වොත් එළමට උනත් එළමගේ හිත හදාගන්න පුළුවන් වෙයි. නැද්ද මං කියන්නේ? මට ඇවිල්ලා මගේ බෝයිෆ්‍රෙන්ඩ් කිව්වොත් එහෙම එයා වෙන ගෑල්ලමෙක් ගැන කැමැත්තක් තියෙනවා ඒ ළමයාගෙන් ආස්ක් අවුට් කරා කියලා මම නම් ඉතින් කොහොම හරි මං හිත හදාගන්න කොච්චර ආදරේ වුණත්. ඒක නිසා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඩිසර්ව් ඒ ඇත්ත දැනගන්න. ඊට පස්සේ ඔයා හිත හදාගෙන, ඒ කියන්නේ ඔයා හිත මොකද අපි කියන්නේ ඔයා ඉස්සෙල්ලා ඔයාට ටයිම් එක දෙන්න. ඔයාගේ ටයිම් එක අරගෙන ඔයාගේ හිත හදාගෙන ඊට පස්සේ ඔයා ඔෆිස් එකේ ගර්ල් හරි වෙන කවුරු හරි ගර්ල් කෙනෙක් හරි ඔයාට කැමැත්තක් ඇති වෙන ගෑනලමෙක් ගැන ඇත්තටම ඔයා ආදරය කරන්න සුදුසු වාඩි කැලපෙන කෙනෙක් තෝරගෙන ඒකට ආදරයකට යන්න. ඉක්මන් වෙන්න එපා, හදිසි වෙන්න එපා. හැබැයි කොහොම වුණත් ඔය ඉස්සරම කරන්න ඕනේ ඔයාගේ ගමේ ගෑනලමෙක් එක්ක සම්බන්ධ නවත්තන්න. මම හිතනවා ඒක තමයි මේ වෙලාවේ හොඳම තීරණය කියලා. ඊට පස්සේ ඔයාව රිජෙක්ට් කරන ගර්ල් කෙනෙක් චුට්ටක් ඈතලා ඔයාට ෆෝකස් එක දෙන්න. ඔයා ජොබ් එකට යන්න. ඔයා දැන් ඉන්නේ කොළඹනේ. කියන්නේ ගමෙන් දුරනේ. එතකොට ඔයාට ඒ පරිසරයට ඇඩැප්ට් වෙන්න, ඔයාගේ ජීවිතේට අලුත් දේවල් කියන්නේ ඉගෙන ගන්න. ඒ දේවල් එහෙම ඔයාගේ ජීවිතේට පොඩ්ඩක් කාලය වෙන් කරගෙන චුට්ටක් ඉස්සරහට යන්න. ටික කාලයක් ගිහලා ආදරෙම නේ අවුරුදු 24 කියන්නේ කොල්ලෙක්ට තව සෑහෙන කල් තියෙනවා. ඉතින් කාලය අරගෙන හිත හදාගෙන මෙයා කරගෙන ඉස්සරහට යන්න. මේ ඊට පස්සේ ඉතින් අවංකව ආදරය කරන්න පටන් ගන්න නේද? ඒක තමයි කියන්න තියෙන්නේ. මට නම් ඔයාලට මොනවද මේ ළමයට කියන්න හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න පල්ලෙහායින්. ඒ වගේම ඔයාලගේ ස්ටෝරි එක ඔයාලට හිතට දෙගිඩියාවක් වගේ තියෙන දෙයකට උත්තරයක් හොයාගන්න. එහෙම නැත්නම් ඔයාලගේ ස්ටෝරි එක අනිත් අයට හෙන්න කියන්න ඕන නම් අපිට මෙසේජ් එකක් දාන්න. මම නම්බර් එක දානවා ස්ක්‍රීන් එකේ. අපේ WhatsApp channel එකට එකතු වෙන්න. පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපේ channel එක subscribe කරලා තියාගන්න.